මේ අලුත් මාසේ නැවත වරක් ඔයාලව මේ අයුරින් මුණ ගැහිමට ලැබීම ගැන මම ඉතාමත් සන්තෝෂ වෙනවා. ස්වාමින් වහන්සේ යහපත්. ආමේන්. අපි හැමෝගෙම ජීවිතවල සමාව දෙන්නම බැරි පුද්ගලයෙක් හරි පුද්ගල කොට්ටාසයක් හරි අනිවාර්යෙන්ම ඉන්නවා. එයාලා අපිට කරපු දේවල් නිසා අපි තවමත් විඳවනවා වෙන්නත් පුළුවන්. මේ නිසාම අපි ඒවා හිතේ තියාගෙන මම නම් ඒ මනුස්සයට කවදාවත් සමාව දෙන්නෙම නෑ කියලා සමාව නොදී ඒ බර උසලාගෙනම ඉන්නවා. ඔව් නේද? මේ 6 වෙනි මාසයේ අපගේ ස්වාමින් වහන්සේ කියනවා ඔයාට අයහපත කරපු මිනිස්සුන්ට සමාව දෙන්න කියලා. අපේ ශුද්ධ වූ බයිබලයේ ශුද්ධ වූ මතෙව් සුභාරංචියේ 14 සහ 15 වන පද මේ අයුරින් සඳහන් වෙනවා. මක් නිසාද නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමා කරන්නහු නම් නුඹලාගේ ස්වර්ගීය වූ පියාණන් වහන්සේ නුඹලාටත් කමා කරන සේක. නමුත් නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමා නොකරන්නහු නම් නුඹලාගේ පියාණන් වහන්සේත් නුඹලාගේ වරද කමා නොකරන සේක කියලා. ඉතින් මා ප්‍රිය දේවදරුවනි, මේ නැවුම් වූ 6 වෙනි මාසේ සමාව දෙන ලෙස දෙවියන් වහන්සේ ඔබගේ මතකයට දැන් ගෙනෙන පුද්ගලයන්ට අපි මේ මාසයේ සමාව දෙමු. ස්වාමින් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා.